දැන් ළමයි රටේ තියෙන ක්‍රයිසිස් එක තේරුම් අරන් නැතුව නෙමෙයි. රටේ තියෙනවා ලොකු එනර්ජි එක සම්බන්ධ ක්‍රයිසිස් එකක්. දැන් මේ සමහරක් වෙලාවට මේ මිස් වෙන ක්ලාසස් ඔන්ලයින් උත් දාලා ළමයින්ට කරන්නේ ඒක නිසා. මොකද මං විශ්වාස කරනවා ළමයි මොන දේ තිබුණත් අධ්‍යාපනය කියන සාධකේ ඩ්‍රොප් වෙන්න බෑ. හරිද? කන්න නැතුව ඉඳගෙන හරි අපි එඩියුකේෂන් එක මේන්ටේන් කරන්න ඕනේ ලස්සනට. ඒක නිසා තමයි මොන ප්‍රශ්න තිබ්බත් අපි උගන්වන්නේ. එතකොට පුතේ මේ වෙන්ස්ඩේ ක්ලාස් එක මේ මම නම් නොකර හිටියේ නෑ. මම පර්සනලි වෙන්ස්ඩේ කළා. ඒකට හේතුව මට ඒ ඩිසිෂන් එක ගැන පොඩි ඩවුට් එකක් තිබ්බා. මෙන්න මෙහෙම. දැන් ඔයා හිතන්න රටක් විදිහට අපි ඔක්කොම එකතු වෙලා එනර්ජි එක සේව් කරන්න නම් මේ ඩිසිෂන් එක ගත්තේ. that is okay. එහෙනම් පුතා මේ රටේ ට්‍රාන්ස්පෝර්ටේෂන් බහුතරයක් නවතින්න ඕනේ. පාසල් රජයේ සේවකයෝ නිවාඩු දුන්නා වගේ පෞද්ගලික අංශයටත් කතා කරලා පෞද්ගලික අංශයෙන් ප්‍රයිවට් සෙක්ටර් එකේ අයටත් කියන්න ඕනේ. ඔයාලත් පොඩි සැක්‍රිෆැක්ෂන් එකක් කරලා work from home කරන්න. ඒතර අපිත් ඔන්ලයින් එකකට එනවා ළමයිව පන්ති වලට ගෙන්න ගන්න නැතුව. ඒ මුකුත් නැතුව ලංකාවේ අතිමහත් ප්‍රමාණයක් එනර්ජි එක වේස්ට් වෙන shopping malls ටික ෆන්ක්ෂන් වෙනවා. හරිද? shopping malls ටික යනවා. හරි? ලංකාවේ සියලු සිනමාස් ටික වැඩ කරනවා. හරිද? ඊට පස්සේ ළමයි බාර්ුත් ඕපන්. හරිද? ඊට පස්සේ මොකක්ද අපි ගත්ත රිසෙප්ෂන් හෝල්ස් උත් ඕපන්. ඉතින් ඇයි අපි ටියුෂන් ළමයිගේ අධ්‍යාපනික සාධකය නවත්තගෙන ඉන්නේ? අපි මේ එක AC මැෂින් එකකින් එහෙම නැත්තම් හරි AC මැෂින් එකක් එපා නම් ෆෑන්ස් දෙකක් දාලා ළමයින්ට උගන්වන්න සූදානම්. හරිද? ළමයිනුත් ඒකට කන්න සූදානම්. හැබැයි මේ මුකුත් නැතුව ටියුෂන් නවත්තන්න හදනවා. ඒකට මම එකඟ නෑ. එතකොට ඕනම තැනක යහපත් සහ අයහපත් තීරණ පොසිටිව් ඇන් නෙගටිව් දේවල් විවේචනය කරන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ හැමදේම හොඳයි කිය ආවඩන්න බෑ. එතකොට ඒක වැරදි ඩිසිෂන් එකක්. එනර්ජි එක සේව් කරන්න නම් මේක කළේ මේ හැම සෙට් එකක්ම නිවාඩු දීලා රජයේ අය වගේම අපිත් ඉන්නවා. නෑ ප්‍රශ්නයක් නෑ. එහෙම නැතුව ලංකාවේ සියලුම shopping malls ටික වැඩ, රෙදි කඩ ටික වැඩ, මිනිස්සු මහරගම පමුණේ පිස්සුවෙන් වගේ travel කරනවා. හරිද? එහෙම තියෙද්දී අයි අපි පන්ති නවත්තන්නේ? මට හිතා ගන්න බෑ. ඒක නම් මහා කිසිම තේරුමක් නැති ඩිසිෂන් එකක්. ඉංග්‍රීසි භාෂාවේ ශ්‍රී ලාංකීය සලකුණ දුලාජ් සචින්ත කන්නංගර කොළඹ ගම්පහ රත්නපුර